ඕනේ ඉස්සෙල්ලාම සර් මට හම්බෙනකොට අපේ ගෙවල් ළඟට ඉතින් මම කිව්වා මේමයි සර් මේමයි උදාට ලකුණු එතකොට ඕ ලෙවල් වලට මාස 3ක් විතර වගේ තිබුණේ. ඒකට අවසාන වාරේ තිබුණේ ලකුණු 15ක්. මම බය වුණා ඉතින්. දැනගන්න බැරි වෙයි කියලා. ඊට පස්සේ මම සර්ට කිව්වා විස්තරේ. කිව්වට පස්සේ සර් නෑ කිසිදෙයකට බය වෙන්න එපා. මාස 3ක් කියනවා මම මේ මාස 3 කොහොම හරි මම කොල්ලකොට දාලා දිනවා කියලා. ඊට පස්සේ මම මේ සර් ක්ලාස් එකට ගියා. ඉතින් ඉවර වෙලා ඊට පස්සේ මෙහෙට මම ආවේ මොකද ඉතින් ඉඳලා. ඊට පස්සේ පේපර් වලට පොඩ ලකුණු පොඩි වෙනස් වෙන්න ගත්තා. කොහොම හරි සර් දෙන වැඩ ටික. හැබැයි හරියටම කරා. දැන් එයත් බය වුණා. දැන් බැරි වෙයි. ඕ ලෙවල් කරගන්න බැරි වෙයි කියලා ලකුණු 15 මට්ටමේ ඉඳලා. ඊට පස්සේ මේ එයා සර් දෙනවා හිතන වැඩ අනිවාර්යයෙන් නෑ. ඔයගොල්ලන්ට දෙන්න වෙති නේද? අර සාමාන්‍යයෙන් දවසකට විනාඩි 20 ගණන් හිම දෙනවනේ. ඒ ටික හරියටම කරා. ඒ දින පේපර් ආපහු හැදුවා. ඒවා ආපහු හැදුවා ඒ ටික හරියටම කරා. සර්ට ගිහින් පෙන්නුවා. හැබැයි මම හැමදාම අස්සන් දැම්මේ යාවට පෙන්නනවා ගණන් ටික හදලා. මේ ඒ දවසට ගණන් ටික හැදුවොත් තමයි මම අස්සන් කරේ. මම නැත්තම් සර්ට කෝල් එකක් දාලා කියනවා මට පොත පෙන්නුවේ නෑ. අස්සන් කරන්න එපා. මම කියනවා හැබැයි. මම කෝල් කරලා අහනවා. එහෙම කොහොමද කියලා. ඉතින් සර් ඉතින් ඒ ගානට හරියට ඒ ටික හොඳට හොයලා බලලා වැඩික් කරාද කොහොමද කියලා. හැබැයි අදිසියවත් කරගෙන ආවේ නැත්තම් සර් මට කෝල් එකක් තියලා කියනවා. මෙයා මේ ටික කරගෙන තිබුණේ නෑ. මෙන්න මේ කොටස ගණන් ටික හැදුවේ නෑ. අදට තිබුණේ නෑ. මෙන්න මේ ටික හරියට කරේ නෑ. එහෙම කියලා කියනවා. ගෙදරදී පොඩ්ඩක් බලන්න කියලා. මේ ආපහු නැවත මම ආපහු කොහොම හරි කරලා කෑ ගහලා ඒ ගණන් හදලා කොහොම හරි ඇත්තටම කියන්න සතුටුයි. සර්ගේ පේපර් වල අන්තිම පේපර් එකට කෙටි පේපර් වගේ කරලා අන්තිම පේපර් එකට ලකුණු 100 තිබුණා. ඊට පස්සේ මට හිතුණා මට බය චුට්ටක් අඩු වුණා. ඉතින් 100ක් හිතුවේම නෑ. මට ඇවිල්ලා වෙන්නවා. ඊට පස්සේ මේ හරියටම එක්සෑම් කියලා ගණන් ලියපු දවසේ මේ සර්ලා කියලා මම යනකොට පුතත් එක්ක යනකොට සර් හිටියා. ඊට පස්සේ මේ කොහොමද සහන් අද එක්සෑම් කොහොමද හරියට කරාද කිව්වම පුතා හරි සතුටින් මම ගණන් 10ම ඇතුළේ. ඊට පස්සේ මේ මට ඉතින් හරි සතුටුයි. ඒක මම මට S එකක් තිබුණොත් ඇති කියලා. ඊට පස්සේ කිව්වා සර් කිව්වා මට හොඳට මතකයි කොහොමද සහන් S එක B එකට පෙරලියක් වුණා කියලා. ඉතින් ඒ වගේම රිසල්ට් එකකට ඉතින් හරි සතුටුයි. මම කිව්වා දෙසරයක් බලන්න. මට වැරදිලා තියෙනවද කියලා හොඳට බලන්න රිසල්ට් එක කියලා. මේ අම්මට ගණන් වලට B එකක් තියෙනවා. ඉතින් මම කියන්නේ ඔයගොල්ලන්ට ඒ ගණන් ටික සර් කියන ටික හරියටම කරන්න. ඒ විදිහටම කරන්න. අවදාවත් ඔයගොල්ලන්ට මේ එක වරදින්නේ නෑ. ඒ කියන්නේ මේ දැන් අපේ පුතාගේ මාස 3යි. ඒ මාස 3 තමයි ඔය බී එකට ගියේ. ඒ ඕගොල්ලන්ට ඊට වඩා ලොකු කාලයක් තියෙනවා. ඒ කාලේ මුකෙන් ප්‍රයෝජන අරගෙන අර දෙන වැඩ ටික එහෙම්ම මේ විදිහටම කරලා ඔයගොල්ලන්ට ඒ සාමාන්‍යයට යන්න පුළුවන්. උත්සාහ කරන්න. ඒ කියන්නේ පුතා අඩුවම ලකුණු මට්ටමක ඉඳලා 15යි කියන්නේ ඉතින් පේපර් දෙකේම ඒ ෆයිල් පේපර් එක ඔක්කොම වැරදි. කෙටි පේපර් එක කියන්නේ දෙවෙනි පේපර් එකෙන් තමයි අර ගණන් වල කොටස් හරි ගිහින් තමයි ලකුණු 15 තිබුණේ. ඉතින් 15 ඉඳන් B එකක් වෙනකන් ආවා කියන්නේ මාස 3කට ලොකු ගමනක්. ඉන්න යන සර්ගේ වැඩි ටික ඒ විදිහට ඒ පිළිවෙලට ඒ විදිහටම කරා. කවදාවත් වරදින්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒකට යන්න පුළුවන්.